හෙලෝ ගයිස්, ඉතින් උන අද මම ඔයාලට ගෙනල්ලා තියෙනවා සුපිරිම RC එකක රිවිව් එකක්. ඒක තමයි MN 111 Defender එක. ඉතින් ඔයාලට පේනවා ඇති ටිකක් ලොකු බොක්ස් එකක් මේක. සාමාන්‍යයෙන් අපේ D90 ZP බොක්ස් වලට වඩා මේක ලොකුයි. ඉතින් මේක ගත්තොත් ෆ්‍රෙන්ඩ්ස් මේක ලංකාවේ ටිකක් විශේෂ RC එකක්, වැඩි දකින්න නැති RC එකක්. ඉතින් අපි බොක්ස් එකේ වගතුක විශේෂාංග ගත්තොත් මෙතන තියෙනවා Land Rover Defender 110 කියලා. එතකොට මෙතන තියෙනවා 4x4 එකට 18 කියලා. ඒ කියන්නේ මේක ඇත්ත වාහනේ වගේ 18න් එක ස්කේල් එක තමයි තියෙන්නේ. ඊගාට Land Rover එකේ බැජ් එක දීලා තියෙනවා. ඊගාට ඇලුමිනියම් ඇලෝ කියලා දීලා තියෙනවා. ඊගාට අපේ Defender එකේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා. MN මොඩල්ගේ ලෝගෝ එක තියෙනවා. තව මේක වයස 14න් ඉහළට රෙකමන්ඩ් කරනවා කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. අපි බොක්ස් එකේ මේ පැත්තට ආවොත් අපිට බලා ගන්න පුළුවන් RC Crawler කියලා දීලා තියෙනවා. ඒ වගේම අපි ට්‍රාන්ස්මීටර් එක තියෙනවා. මම ඒ ක්වොලිටි ඉස්සරහට පෙන්නන්නම්. ඊගාට තව ගත්තොත් උඩ නම් කිසිම දෙයක් බලා ගන්න නැහැ. මේ පැත්ත ගත්තොත් ආය Land Rover badge එක අපිට ලොකුවට දීලා තියෙනවා. MN මොඩල්ගේ ලෝගෝ එක තියෙනවා. මේ පැත්තට ආවොත් තියෙනවා කලර් ප්ලැටූන්ස් 3කින් අපේ Defender එක. ඉතින් අපිට හම්බෙලා තියෙන green color එක, තව camel top එක තියෙනවා, black color cab එක තියෙනවා, double cab model එක. ඉතින් එහෙම තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි එහෙනම් මේක අන්බොක්ස් කරගෙන බලමු. ඉතින් friends අන්බොක්ස් කරගන්න ඔයාලට බලා ගන්න පුළුවන් Defender එක මේකේ නෑ. ඒකට හේතුව මම Defender එක අරන් දැන් සති දෙකක් විතර වෙනවා. ඉතින් අපි බලමු Defender එකට අපිට හම්බෙන දේවල්. ඉතින් friends ඔයාලට මේ විදිහට හම්බෙනවා හොඳ quality නියනක් ඒක ඇලුමිනියම් එක. ඊගාට accessories card එක ඒක මම සෙට් කරලා තියෙන්නේ වාහනේට. ඊගාට මෙන්න මේ විදිහට MN මොඩල්ගේ සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා අපිට, ලස්සන සර්ටිෆිකේට් එකක්. ඊගාට මේ වගේ MacBook එකක් හම්බ වෙනවා. ඊගාට අපේ ඇක්සසරිස් ටික වාහනේට සෙට් කරගන්න විදිය තියෙන එකක් හම්බ වෙනවා. MacBook එකේ තියෙන RC එකේ විස්තර. ඒ වගේම අපිට ඇලන් කීයක් හම්බ වෙනවා. ඉතින් අපි දැන් මේ ටික ටිකක් පැත්තකට කරගමු. ඉතින් දැන් අපි ගමු අපේ මේන්ම අයිටම් එක වෙන අපේ Defender එක. ඉතින් ඔයාලට පේන ඇති friends මේක තමයි අපේ මේන්ම අයිටම් එක වෙන අපේ Defender එක. ඔයාලට පේන ඇති ගොඩක්ම quality එක. මේක ස්කේල් එක ගත්තොත් 1:18 ඇත්ත වාහනේ වගේ 18න් එක ස්කේල් එක තමයි මේක තියෙන්නේ. මෙතන පොඩි ඩැමේජ් එකක් වෙලා ඒක වැඩි ගණන් ගන්න එපා. ඉතින් friends අපි අපේ ට්‍රාන්ස්මීටර් එක ගත්තොත් මාරම quality ට්‍රාන්ස්මීටර් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති සෑහෙන ඔප්ෂන්ස් එනවා මේකට. සාමාන්‍ය MN මොඩල්ගේ D90 සීරීස් එකට වඩා ඔප්ෂන් එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන D90 රිමෝට් එක. කිසිම ඔප්ෂන් එකක් නැහැ. අඩුම ගානේ යාලා අපිට එන ප්‍රොපෝෂනල් ස්ටීරින්ග් වත් දීලා නැහැ. ඒත් මේකේ ප්‍රොපෝෂනල් ස්ටීරින් සපෝට් කරනවා සහ ප්‍රොපෝෂනල් ස්පීඩ් තියෙනවා. ඉතින් අපි වාහනේ ඔන් කරගෙන බලමු. බැටරිය ප්ලග් කරන්න තියෙන්නේ මෙතනින්. මම බැටරිය දැන් තමයි ප්ලග් කරගෙන තියෙන්නේ. පේනවා ඇති මිලි ඇම්පියර් 500ක් වගේ බැටරියක් තමයි එන්නේ. ඉතින් අපි මුලින්ම RC එක ඔන් කරගමු. ඊට පස්සේ රිමෝට් එක ඔන් කරගමු. හරි friends ඔයාලට පේනවා ඇති දෙක කනෙක්ට් වුණා. ඉතින් අපි දැන් වාහනේ මෙන්න මේ විදිහට මේ උඩින් තියාගමු. ඔයාලට පේනවා ඇති මෙතනින් friends මේ බටන් එකෙන් light on off කරන්න පුළුවන් channel 3 එකෙන්. ඒ වගේ මේක කොහොම බාගෙන ගියාම ප්‍රෙස් කරන් හිටියාම ඔයාලට බලා ගන්න පුළුවන් වාහනේ double signal lights on වෙනවා. ඒක පිටිපස්සෙත් එහෙමයි. ඒ වගේම friends ඒක ආයි ප්‍රෙස් කරාම double signal light off වෙනවා. ආයි light on off කරන්න පුළුවන්. මේක regional වාහනයක්. මේ පැත්තේ signal lights. මේ friends ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට brake light full light kit එකක් තියෙනවා. D99S ඒවට වඩා quality. ඉතින් metal body එන්නේ. මේකයි plastic body නෙමෙයි, alloy metal body එන්නේ. මේ විදිහට signal lights එහෙම තියෙනවා. අපිට මේකේ options ගත්තොත් මේකේ තියෙනවා friends steering trim එක තියෙනවා වාහනේ ඇදේට යනවා නම් කෙලින් කරගන්න එක. ඊගාට steering weight එක තියෙනවා. ඒක දැන් මම අඩුව කරලා පෙන්නන්නම්. වෙනදී RC එක එකයි හැරෙන්නේ. මම ඒක වැඩි කරන්න කියන්නේ දැන් RC ගොඩාක් හැරෙනවා. ඒ වගේම මේකේ ස්පීඩ් ගියර්ස් 3ක් තියෙනවා. මේ තියෙන්නේ 3. දැන් මම චේන්ජ් කරලා පෙන්නනවා. 1 2 3. ඉතින් අපිට පළවෙනි ගියර් එකේ බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්පීඩ් එක. ඉතින් මම දැන් දෙවෙනි ස්පීඩ් එකට චේන්ජ් කරගන්නවා අපේ වෙහිකල් එක.
මම දැන් තුන්වෙනි ස්පීඩ් එකට චේන්ජ් කරගන්නවා. ඒ ගොඩක් ලොකු ස්පීඩ් එකක් තියෙනවා. ඉතින් මේක යට ගැලුවොත් ෆ්‍රෙන්ඩ්ස් අපිට ඔයිල් ෂොක්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක යට ගත්තොත් මේ සේරම මෙටල් ඇලෝ එන්නේ ඇලුමිනියම් ලේසියකට දිරන්නේ නැහැ. ඉතින් හොඳ සොෆ්ට් ටයර්ස් හම්බෙලා තියෙනවා. හොඳ ලොකු ඩ්‍රයිවර් ෂාෆ්ට් සෙට් එකක් තියෙනවා. හොඳ ඔයිල් ෂොක්ස් වගේක් තියෙනවා. පේනවා ඇති. හොඳ ඔයිල් ෂොක්ස් තියෙනවා. ඔන්න ඔහොම තමයි ඉතින් අද අන්බොක්සින් රිවිව් එක වෙන්නේ. ඉතින් අපි දැන් බැලුවොත් මෙයාගේ මිල සහ අප්ඩේට් පාර්ට්ස් ගැන. ඉතින් මෙයා ලංකාවේ රුපියල් 45000ක් වගේ වෙනවා. ඉතින් මම නම් ගත්තේ ලංකාවේ මං අඳුරන සෙල්ලා කෙනෙක්ගෙන් කුසල් චතුරංග යාවත් මතක් කරන්න ඕනේ. ඊගාවට මේක යාමට බොහොම අඩු මුදලකට තමයි ලබා දුන්නේ. මෙයාගේ අප්ඩේට් ගත්තොත් ෆ්‍රෙන්ඩ්ස් ලොකුවට අප්ඩේට් නෑ. ඔයාලා දැක්කින් නැති රිමෝට් එක මෙයා සේරම මෙයාලගේ අප්ඩේට් කරලාමයි MN කම්පැනි එකෙන් අපිට දීලා තියෙන්නේ. උදාහරණයක් විදිහට D90ක් ගත්තොත් අපිට බලන්න පුළුවන් ඒක අප්ඩේට් කරන්න ඕන දේවල් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මේක එහෙම නෑ. ලොකුවට අප්ඩේට් කරන්න දෙයක් නෑ. ඔයාලට ගත්තා පැද්දා. එච්චරයි. එහෙනම් අද අන්බොක්සින් වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් අතට සමු ගන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.